හෙලෝ ගුඩ් මෝනිින් හැමෝටම ඔන්න ඉතින් උදෙන්ම නැගිටලා මම මොනවද කරන්න කියලා තමයි පෙන්වන්න හදන්නේ. මම මුලින්ම කොලජන් බොන්න පටන් ගත්තනේ. ඔන්න මම පටන් ගත්තේ මෙන්න මේ දෙකෙන්. AD White වලින් තමයි මම කොලජන් බොන්න පටන් ගත්තේ. මේ මගේ බොටල් දෙක පළවෙනි මාසෙන් ඉවරයි. බලන්න. මාර සුවඳයි යන්නේ. ඔන්න මගේ බොටල් දෙක ඉවරයි. ඒ මගේ ෆස්ට් මන්ත් එකෙන් මම ලේඩි වයිට් එක බීලා නතර කරා. ඊට පස්සේ මට මගේ ඇඟ මේ ගන්නට ඇති කියලා හිතුන නිසා මේ තියෙන මම ඊට පස්සේ බිව්ව පර්ල් වයිට් දෙක. මගේ කට්ටිය අහනවානේ අක්කේ ඔයා බිවි මොනවද මට පොඩ්ඩක් ඒව කියන්න. එහෙම කිය අහනවානේ මේ තියෙන්නේ. මේකත් ඉවරයි. මාර සුවඳයි යන්නේ මේක අරිනකොට පුදුම සුවඳයි. ඔන්න මේකත් ඉවරයි. ඒක නම් හැන්දක් නැහැ. ඉතින් මම ඔන්න ඔය දෙක තමයි ඊට පස්සේ බිව්වේ. දැන් මගේ පළවෙනි මාස දෙක ඉවරයි. ඊට පස්සේ මම දැන් මගේ තුන්වෙනි මාස පටන් ගත්තනේ. මම දැන් මෙන්න මේකට මාරු වුණා. මේ තියෙන්නේ ෆයිටර් බූස්ට් එක. දැන් මම බොන්නේ මේක. ඉතින් මේකෙත් තව ටිකයි තියෙන්නේ. පේනවද? මේකත් පුදුම සුවඳයි. අතන මේව මාර සුවඳයි. අර නිකන් ඇඩික්ට් වෙලා වගේ බොන්න හිතෙනවා. ඉතින් මම කියන්න ඕනේ මම ලේඩි වයිට් දෙකයි පර්ල් වයිට් දෙකයි බොන ගමන් මම ලුමි ටැබ්ලට් එකක් යූස් කරා. මේ තියෙන මගේ ඉවර වෙච්ච ලුමි බොටල් දෙක. ඉවර වෙලා තියෙන්නේ මොකුත් නැහැ. ඉතින් මේ දෙක ඉවරයි. මේ තියෙන්නේ මගේ තුන්වෙනි ලුමි බොටල් එක. දැන් මම පෙන්වන්නම්කෝ මම කොහොමද මේ ටික බොන්නේ කියලා. ඉතින් මුලින්ම කරන්නේ නැගිට ගමන්ම කොලජන් ඩ්‍රින්ක් එක බොන එක. එන්න මේ විදිහට මම කූල් වතුර වලින් තමයි බොන්නේ. සාමාන්‍ය වතුරත් ඕකේ. ඒ වුණාට කූල් වතුර වලින් බොනකොට ඒකේ රිසල්ට්ස් ගොඩක් හොඳයි. මෙතන කූල් වතුර මිලිලිටර් 150ක් තියෙනවා. ඒ 150ට මේකෙන් ස්කූප් එකක් තමයි ස්කූප් එකෙන් එකක් අරගෙන මෙන්න මෙහෙම මේ ඉක්මනට දී කරගන්න නැත්නම් මේක කැටි ගහන්න බලනවා. ටක් ගාලා මේක වහලා අරන් තියන්න ඕනේ. බෝතලේ උලම් වදින්න දෙන්න එපා. එහෙනම් හොඳට දී වුණාට පස්සේ මේක බොන්න තමයි තියෙන්නේ ඉතින් දැන්. අම්මෝ පුදුම සුවඳයි. අතරම මේක මාර රහයි. පුදුම රහක් තියෙන මේකේ. ඊට පස්සේ දැන් කොලජන් ඩ්‍රින්ක් එක බීලා ඉවරයිනේ. ඊට පස්සේ මම කරන්නේ මම විටමින් C එකක් ගන්නවා මේකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා විටමින් C කියලා කියන්නේ අපි ගන්න ඕනම දෙයක අපි ඒ රිසර්ච් එක තව වැඩි කරලා පෙන්වන්න පුළුවන් හොඳ උත්ප්‍රේරකයක් තිබොත් හරි. ඉතින් මම මේ විටමින් C එක තමයි පාවිච්චි කරන්නේ. ඔයගලන්ට පුළුවන් ෆාමසි වලින් තියෙනවා ඕන තරම් විටමින් C. දැන් අහන්න එපා මේ විටමින් C එක අක්කේ වාගාව තියෙනවා කියලා මේක මගේ ළඟ නෑ. දැනට නෑ. බලමු අපි ඉස්සරහට. ඉතින් මේකේ මෙන්න මගේ ටැබ්ලට් එක තියෙනවා. මම ටැබ්ලට් එකත් මේකත් එක්කම ගන්නවා. ඔන්න මම දැන් කොලජන් ඩ්‍රින්ක් එකක් බීලා මේ විටමින් C ටැබ්ලට් එක ගත්තා. මේක ගැන මම පොඩක් ඔයගලන්ට කියන්නම්. මේක DSM කම්පැනි කියන විටමින් C ටැබ්ලට් එක මිලිග්‍රෑම් 1000. මේක FDA approved. ඔයගලන්ට මේකේ QR code එක ස්කෑන් කරලා බලන්න පුළුවන් ඔරිජිනල් නැද්ද කියලා. ඉතින් මේක හොඳයි. මම චුට්ටක් මේක මුලින් පාවිච්චි කරලා බලන්න හිතුවා. ඔයගලන්ට දෙන්න කලින්. දැනට මගේ ළඟ නැහැ මේක. ඒ වුණාට අපි ඉස්සරහට බලමු විටමින් C කියන බලමු. ඊට පස්සේ දැන් ඔන්න මම කොලජන් ඩ්‍රින්ක් එක බිව්වා. විටමින් C එකක් ගත්තා. දැන් මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හදන්නේ. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන තමයි මම ලුමි එක පාවිච්චි කරන්නේ. මම ටංකල කියලා බ්‍රෙක්ෆාස්ට් අරන් එන්න. ඔන්න මම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ආවා. දැන් මම මෙන්න මේ ලුමි ග්ලූටාතියෝන් කැප්සූල් එක ගන්න හදන්නේ.
මේ ලුමි එක ඔරිජිනල්ද කියලා අඳුරගන්නේ මෙන්න මේ බ්ලැක් ස්ටික් එකක් තියෙනවා නේද? අන්න ඒකෙන් තමයි අපි මේක ඔරිජිනල්ද කියලා අඳුරගන්නේ. ඒ කියන්නේ ඔරිජිනල් ලුමි බොටල් එකේ මෙන්න මේ විදියට බොක්ස් එකේ බ්ලැක් ස්ටික් එකක් එන්න ඕනේ. මේ විදිහේ බොටල් එක මේකේ සුදු පාට කැප්සූල් 30යි රෝස් පාට කැප්සූල් 30යි තියෙනවා. ඔක්කොම 60ක් තියෙනවා. ඔයගලන්ට මේක ගත්තොත් මාසෙක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ ලුමි ග්ලුටාතියන් කැප්සූල් එක. දැන් මම උදේ ටැබ්ලට් එක තමයි ගන්න හදන්නේ. ඒකෙම සුදු පාට ටැබ්ලට් එක තමයි පාවිච්චි කරන්නේ. සුදු පාට ටැබ්ලට් එක මේ ග්ලූටාතියන් කැප්සූල් වල අඩංගු වෙන්නේ මිලිග්‍රෑම් 250ක් තමයි ග්ලූටාතියන්. ඒ කියන්නේ උදේට අපි 250යි රාත්‍රීට 250යි ඔක්කොම අපි දවසට ගන්න මිලිග්‍රෑම් 500යි. සාමාන්‍යයෙන් අපේ ඇඟට ගන්න ඕන කරන ඩෝස් එකක් තමයි අපි ගන්නෙ. මොකද මිලිග්‍රෑම් 500ක් 17 ප්‍රමාණයක් දවසකට ග්ලූටාතියන් යූස් කරන්න පුළුවන්. ඉතින් අපි ගන්නේ මිලිග්‍රෑම් 500න් දවසට මේ කියන්නේ ගන්න ඕන අවම ප්‍රමාණය තමයි අපි ගන්න. නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක සමහරක් කටිය ආර ප්‍රශ්න අහනවනේ මේක ගත්තට අවුලක් නැද්ද? මේක ප්‍රශ්නයක් නැද්ද? ගත්තට මේ ග්ලූටාතියන් ප්‍රමාණය අපේ ඇඟට ඇත්තටම මේ ග්ලූටාතියන් ප්‍රමාණය අපේ ඇඟට කියන්නේ ගත යුතු ප්‍රමාණයක් තමයි අපි ගන්න. ඒ නිසා බය වෙන්න දෙන්නේ අර ඩෝස් එක වැඩියෙන් නෙමෙයි අපි ගන්න. ඒ නිසා මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හරි ඔන්න ඔහොමයි මගේ උදේ නැගිටලා ඉඳන් මගේ සප්ලිමන්ට් එක ගන්න විදිහ මම ඔයාලට දැන් මේ පෙන්නුවේ. ඒ විදිහට උදේට මේ ටික ඔක්කොම අරගෙන ඊට පස්සේ මම රැයට ලුමි එකේ රෝස් පාට කැප්සූල් එක කෑමට පස්සේ අරගන්නවා. ඉතින් ඔන්න ඔහොමයි වෙන්නේ. හරිද? දැන් ඔයාලට මොනවා හරි මේ සම්බන්ධව ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ WhatsApp අංකය දන්නවනේ ඒකට මැසේජ් එකක් දාන්න. හරිද? 076යි 750යි 53යි 83. 076යි 750යි 53යි 83. අනේ WhatsApp අංකයට මැසේජ් එකක් දාලා ඔයාලට ඕන කරන දේ එකෙන් දැනගන්න පුළුවන්. මම මොකද ඉක්මනට රිප්ලයි කරනවා ඒකට. මට ඇත්තටම ඔයාලට දෙයක් කියන්න ඕනි. මේ TikTok එකේ inbox එකට හරි TikTok එකේ වීඩියෝ එකකින් හරි මට ඔයාලා ප්‍රශ්න අහලා මැසේජ් දැම්මට මට ඇත්තටම ඒ ටික බැලෙන්නේ නැහැ. මොකද ගොඩාක් busy. ඒ කියන්නේ ගොඩාක් මැසේජස් එනවා WhatsApp එකට. මට ඒකත් එක්ක ඉන්නකොට ඇත්තටම මට මේක බැලෙනවා ගොඩාක් දුරට අඩුයි. ඒ නිසා මට ඔයගලන්ට ඉක්මනින් රිප්ලයි එකක් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ WhatsApp එකට මට මැසේජ් එකක් දැම්මොත් අන්න ඒකත් චුට්ටක් මතක තියාගන්න. එහෙනම් අපි හැමෝම ලස්සනට ඉමු.